ඉතින් මෙච්චර දවසක් ඇමරිකාව විසින් තමන්ගේ බදු ප්‍රතිපත්තියට අනුව ගොඩක් ප්‍රහාර එල්ල කරේ චීනය, මෙක්සිකෝව සහ කැනඩාව වගේ රටවල් වලට විතරයි. නමුත් මේ වෙනකොට තත්ත්වය ගොඩක් බරපතල විදිහට උග්‍ර වෙලා තියෙනවා. මොකද ඇමරිකාව තමන්ගේ අලුත්ම ගෝලීය වශයෙන් ව්‍යාප්ත කරපු බදු ආදායම් උල්පත මේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් මේකත් එක්ක ලෝකේ තියෙන ඇමරිකාවට භාණ්ඩ අපනයනය කරන සෑම රටකටම වාගේ අලුතෙන්ම බදු ප්‍රතිපත්තියක් පනවන්න මේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ රජය කටයුතු කරලා තියෙනවා. ඉතින් මේක ගොඩක් ආර්ථික විශ්ලේෂකයන්ට අනුව ඉස්සරහට ගොඩක් ලොකු ආර්ථික අර්බුද ගෝලීය වශයෙන් ඇති කරන්න හේතු වෙන්න පුළුවන් කියලා මේ වෙනකොට ආර්ථික විශ්ලේෂකයෝ කියලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවටත් 144ක බදු පැනවීමත් එක්ක මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ආර්ථික විශ්ලේෂකයෝ පවා මේ බදු මගින් අනාගතයේදී ගොඩක් ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා මේ වෙනකොටත් පුරෝකථනය කරලා තියෙනවා. ඉතින් සමහර විශ්ලේෂකයන්ට අනුව මේ ප්‍රශ්නය මගින් ඉස්සරහට අපි 2022 අත්විඳපු ප්‍රශ්න වගේ තවත් දුරටත් භයානක තත්ත්වයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා අනාවරණය කරලා තියෙනවා. ඉතින් ලංකාව මේ ප්‍රශ්නයට අවතීර්ණ වෙන්නේ පහුගිය දෙවනිදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරපු අලුත්ම වාර්තාවට අනුව. ඉතින් ඒකට අනුව ලංකාවට 144ක තීරු බදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ බදු ප්‍රතිශතය සඳහන් වෙන්නේ 5 වෙනි වැඩිම බදු ප්‍රතිශතය විදිහට. ජනවාරි 20 බලයට පත් වුණු ඇමරිකානු ජනාධිපතිවරයා ඒ වෙනකොටත් කැනඩාව, එතකොට මෙක්සිකෝව, යුරෝපය සහ චීනය වගේ රටවල් වලට විශේෂ බදු ප්‍රතිපත්ති ගේනවා කියලා සඳහන් කරලා තිබුණත් අනික් රටවල් ගැන කිසිම ප්‍රකාශයක් ජනාධිපතිවරණයට කලින් ප්‍රකාශයටපත් කරලා තිබුණේ නැහැ. ඉතින් හදිස්සියෙම තමයි මේ අලුත්ම බදු ප්‍රතිශත සියල්ලම වගේ ප්‍රකාශයටපත් කරන්නේ. ඉතින් මේ බදු ප්‍රතිශත මගින් චීනයට කලින් තිබුණු 10% 134 දක්වත්, යුරෝපයට තිබුණු ඉතාමත්ම අඩු ප්‍රතිශතය මේ වෙනකොට 20 දක්වත් වැඩි කරන්න ට්‍රම්ප් පරිපාලනය කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ ට්‍රම්ප්ගේ අලුත්ම ලිස්ට් එකට අනුව රටවල් විශාල ප්‍රමාණයකට ඉතාමත්ම ඉහළ තීරබදු ප්‍රතිශතයන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් කාම්බෝජයට 149ක්, ඒ වගේම මැඩගස්කරයට 147ක්, ලාओසයට 148ක්, වියට්නාමයට 146ක්, මියන්මාරයට 145ක්, ඒ වගේම තායිලන්තයට 137ක්. මේ වගේ ඉතාමත්ම ප්‍රබල මට්ටමේ තීරුබදු ප්‍රතිශතයන් ඇමරිකාව විසින් ප්‍රකාශයට පත් කිරීමත් එක්කම මේ රටවල් වල කොටස් වෙළඳ පොළවල් කඩාවැටීමකට ලක් වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් දකුණු ආසියාතික රටවල් ගත්තොත් එහෙම ඉන්දියාවට 127ක්, පාකිස්තානයට 130ක්, බංග්ලාදේශයට 137ක් සහ ශ්‍රී ලංකාවට 144ක් විදිහට තමයි බදු ප්‍රතිශතයන් වනවලා තියෙන්නේ. ඉතින් මේ බදු ප්‍රතිශතයන් තීරණය කරනකොට ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රධාන වශයෙන් සලකලා තියෙන්නේ ඒ රටට සිදු කරනු ලබන සමස්ත අපනයන ප්‍රමාණය. ඉතින් ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉන්දියාව ඉතාමත්ම විශාල ගුණයකින් අපනයන කරන නිසා එයාලට 127ක වගේ ප්‍රතිශතයක් තමයි වැදිලා තියෙන්නේ ටැක්ස් එක. ඉතින් ට්‍රම්ප් පරිපාලනයේ මේ බදු ප්‍රතිපත්තිය කොච්චර පුදුමයකට ලක් කරන්න සමත් වුණාද කියනවනම් ඊශ්‍රායලය වගේ ගොඩක් මිත්‍ර පාර්ශ්වික රටවල් වලත් අලුතෙන් බදු පැනවීමට මේ ට්‍රම්ප් පරිපාලනය කටයුතු කරලා තියෙනවා. ඉතින් ඊශ්‍රායලය තමයි ඇමරිකාවේ ඉන්න හොඳම සගයා විදිහට සැලකෙන්නේ. ඉතින් එයාලට 117ක තීරු බදු පැනවීමකට කටයුතු කරලා තියෙනවා ඇමරිකාව විසින්. ඊට අමතරව තමන්ගේ සගයන් විදිහට සැලකෙන තායිවානයට 132ක්, සවුත් කොරියාව වලට 126ක් සහ ජපානයට 124ක් විදිහට නවතම මේ තීරු බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කරලා තියෙනවා. ඉතින් ජපාන කොටස් වෙළඳ පොළ මේකත් එක්ක ශනික කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් පහුගිය මාස ගානම ඇතුළත ලබාගත්තු අවම කොටස් අගය තමයි ඊයේ පෙරේදා වගේ කාලය වෙනකොට ට්‍රම්ප් පරිපාලනයෙන් මේ ප්‍රචාරය කරාට පස්සේ සිදු වුණු කඩාවැටීම අපිට තේරුම් ගන්න පුළුවන් කොච්චර ප්‍රබලද කියලා. ඉතින් දැන් අපි බලමු මේ ප්‍රශ්නය මගින් ලංකාවට ඇති වෙන්න පුළුවන් බලපෑම් කොයි වගේද කියලා. ඉතින් බලපෑම් ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් මේවා ඍජු බලපෑම් සහ වක්‍ර බලපෑම් විදිහට අපිට බෙදන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම බලමු ඍජු බලපෑම්. ඉතින් සරලවම කතා කිව්වොත් එහෙම තීරුබදු වැඩි වීමත් එක්ක සිද්ධ වෙන ලොකුම ප්‍රශ්නේ තමයි ලංකාව විසින් සිදු කරන ලබන අපනයන වලට ගොඩක් ලොකු වියදමක් සිද්ධ වෙනවා. ඉතින් වියදම වැඩි වීමත් එක්ක අනිවාර්යයෙන්ම ආදායම අඩු වීමටත් ලක් වෙනවා. ඉතින් මේක ශ්‍රී ලංකාවට ගොඩක් දරුණු විදිහට බලපාන ප්‍රධානම හේතුව තමයි ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් 125කට ආසන්න ප්‍රමාණයක් දරුණු ලබන්නේ මෙන්න මේ ඇමරිකාව විසින්.
ඒ වගේම සැලකිය යුතු ප්‍රතිශතයක් දරන රුසියාව වගේ රටවල් වලටත් මේ වෙනකොට සම්බාධක පැනවීම් සිද්ධ වෙලා තියෙන නිසා මේකේ බලපෑම ගොඩක් දරුණු වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට වියදම් වැඩි වීමත් එක්ක අපනයනය කිරීම ගොඩක් විදිහට අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම අපනයනය කරත් අධික තීරුබදු නිසා මේ භාණ්ඩවල මිල ගණන් ගොඩක් වැඩි වෙන්න පුළුවන් ඇමරිකානු වෙළඳපොලේ. ඉතින් මේකත් එක්ක මේ භාණ්ඩ මිලදී ගැනීම ගොඩක් දුරට අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක තව දුරටත් මේ ප්‍රශ්නේ තීව්‍ර වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඇමරිකාව විසින් විවිධ රටවල් වලට විවිධ ප්‍රමාණයේ බදු පැනවීමත් එක්ක ලංකාවට සමාන වර්ගයේ භාණ්ඩ නිෂ්පාදනය කරන ඒ වගේම අඩු බදු ප්‍රතිශතයක් අනුගමනය කරනු ලබන රටවල් වලින් එවනු ලබන භාණ්ඩ වලට පාරිභෝගිකයන් යොමු වීමේ සම්භාවිතාවය ගොඩක් වැඩි. ඉතින් මේකත් එක්ක අර තරගකාරීත්වය අඩු වෙලා ලංකාවේ නිෂ්පාදන වලට යන්නේ නැතුව මිනිස්සු ගොඩක් වෙලාවට අර අඩු මිලට තියෙන භාණ්ඩ වලට යෑමේ සම්භාවිතාවය වැඩි. ප්‍රධාන වශයෙන්ම මේ තත්ත්වය ඇති වෙන්නේ ඇගලුම් කර්මාන්තයට. ඇගලුම් කර්මාන්තයේ ඇති වෙන අනික් ප්‍රශ්නය තමයි මේ වෙනකොටත් ඇමරිකානු පරිපාලනය විසින් ඇගලුම් නිෂ්පාදන තමන්ගේ රට ඇතුලේ නිෂ්පාදනය කරන එක වැඩි කරනවට ඇමරිකානු ජනාධිපතිවරයා ගත්තු අලුත්ම තීරණයත් එක්ක මේ තත්ත්වය ගොඩක් දුරට තවදුරටත් උග්‍ර වෙන්න ඉඩ තියෙනවා. ඉතින් සමස්තයක් විදිහට සිද්ධ වෙන්නේ මේ සියලුම දේවල් එකතු වුනහම සමස්ත අපනයන ආදායම අඩු වෙන එක. ඉතින් මේක ගොඩක් දුරට ලංකාවට ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. මොකද ඩොලර් අර්බුදයත් එක්ක. ඉතින් මේ කර්මාන්ත වලින් සිදු කරන ලබන අපනයන අඩුවීමත් එක්ක ඊළඟට සිද්ධ වෙන භයානක දේ තමයි රස්සා අහිමි වීම. ඉතින් රැකියා අහිමි වීමට ප්‍රධාන හේතුව තමයි අපනයන ආදායම අඩුවීමත් එක්ක මේ කර්මාන්ත වලට හම්බෙන සමස්ත ආදායම අඩු වෙනවා. ඒ වගේම ඉතින් කර්මාන්ත පවත්වාගෙන යන්න අවශ්‍ය නිසා අනිවාර්යයෙන්ම රැකියා කප්පාදු වලට යන්න වෙන්න පුළුවන් ඒ කර්මාන්ත වලට. ඉතින් සමස්ත අපනයන ආදායම අඩුවීමත් එක්ක ලංකාවට ඩොලර් එන එක අඩු වෙනවා. ඉතින් ඒකත් එක්ක සිද්ධ වෙන ඊළඟ ප්‍රශ්නය තමයි සමස්තයක් විදිහට ලංකාව ආර්ථික අර්බුදයකට නැවතත් පත්වීමේ හැකියාව තියෙනවා. ඉතින් වක්‍රකාරී විදිහට බලපෑම් අපි ගත්තොත් එම ප්‍රධානම ප්‍රශ්නය තමයි රුපියල අප්‍රමාණය වෙන එක. ඉතින් ලංකාවේ රුපියලට අගය තීරණය වෙන්නේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව කොච්චර ප්‍රමාණයක් ඒකේ ශක්තිමත්භාවය තියෙනවද කියන එක මත. ඉතින් ලංකාව රුපියල ශක්තිමත් වෙන්න නම් අනිවාර්යයෙන්ම අපි ළඟ ඩොලර් ගොඩක් තියෙන්න ඕනේ. නමුත් මේ ප්‍රශ්නයත් එක්ක ඩොලර් එන එක ගොඩක් අඩු වීමත් එක්ක අනිවාර්යයෙන්ම ලංකාවේ රුපියල අප්‍රමාණය වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඊළඟට සිද්ධ වෙන දේ තමයි ලංකාවේ ආර්ථික වර්ධන වේගය ගොඩක් දුරට ශීඝ්‍ර විදිහට අඩු වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් 2022 ඉඳන් මේ වෙනකොට ලංකාව සැලකිය යුතු විදිහට තමන්ගේ ආර්ථික වර්ධන වේගය වැඩි කරගෙන තියෙනවා. නමුත් මේ ප්‍රශ්නත් එක්ක IMF එකෙන් ලබා දුන්නු ඉලක්කයට පවා යන්න බැරි වෙන්න ඉඩකඩක් තියෙනවා ආර්ථික වර්ධන වේගය අඩු වීමත් එක්ක. ඒ වගේම තව සිද්ධ වෙන්න පුළුවන් දෙයක් තමයි මේ කර්මාන්ත අඩපණ වීමත් එක්ක කර්මාන්ත වලට සම්බන්ධව පවතින වෙනත් කර්මාන්ත වලත් මේ ප්‍රශ්නේ බලපාන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම යම් කර්මාන්තයක් තියෙනවා නම් ඒ කර්මාන්තයට අවශ්‍ය භාණ්ඩ සපයන තවත් කර්මාන්තයක් තියෙනවා නම් අර කලින් කර්මාන්තයේ බිඳ වැටීමත් එක්ක දෙවෙනියට භාණ්ඩ සපයන කර්මාන්තයටත් භාණ්ඩ ලබා දෙන්න ගැනුම්කරුවෙක් නැති වෙන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක තව දුරටත් අර ජාලයක් විදිහට තියෙන කර්මාන්ත ගොඩක් විනාශ වෙලා යන්න පුළුවන් මේ ට්‍රම්ප් පරිපාලනයෙන් ලබා දුන්නු අලුත්ම බදු ප්‍රතිපත්තියත් එක්ක. ඉතින් මේ සියල්ලත් එක්ක සිද්ධ වෙන අන්තිම ප්‍රශ්නේ තමයි දේශපාලන අස්ථාවරත්වයක් ඇති වෙන්න පුළුවන් කියන ප්‍රශ්නේ. ඉතින් මේ ගැන අපිට නිශ්චිතවම කියන්න බෑ රජය කරන වැඩපිළිවෙල කොයි වගේද කියන එක බලන්නේ නැතුව. ඉතින් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු ඉස්සරහට මේ වගේ ප්‍රශ්නයක් ඇති නොවන විදිහට නැවත වතාවක් 2022ක් ඇති නොවන විදිහට මේ රජයට කටයුතු කරන්න හැකියාව ලැබෙන්න ඕනි කියලා. මොකද මේ හැමෝගෙම රට අපේ ශ්‍රී ලංකාව තමයි. ඉතින් මේ වගේ ප්‍රශ්නකදී මුලින්ම අපේ රට ගැන හිතලා කටයුතු කරන්න කියලා හැමෝගෙම ඉල්ලීමක් කරන ගම මේ වීඩියෝ එකෙන් සමු අරගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඔයාලට මේ වගේ තවත් වීඩියෝ දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක share කරන්න සහ like කරන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට මේ වීඩියෝ එකෙන් සමු අරගෙන යනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.